සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් ඕගොල්ලන්ව චුට්ටක් දුර ගමනක් එක්කන් යන්නයි ලෑස්ති වෙන්නේ. අපි තුන්දෙනාත් ඇත්තටම ලොකු නිවාඩුවකට පස්සේ තමයි ආපහු කැනඩාවට ආවේ. ඉතින් ඒ ඇවිල්ලා කොහොමද මම මේක කියන්නේ? කොටින්ම කියනවා නම් අපි ලංකාවට ගිහින් ආවා. අපේ නංගිගේ වෙඩින් එක තිබුණා. ඉතින් අපි කාලෙකින් ලංකාවට ගියෙත් නැති නිසා අපි තුන්දෙනාත් එක්කම ලංකාවට ගිහින් ආවා. ඉතින් අර කට්ටිය ගොඩක් එකට ඉඳලා ගෙදර ආවට පස්සේ ඇත්තටම හරිම පාළුයි. ඉතින් අපි දවස් 3ක් විතර ගෙදර හිටියා. ලංකාවෙන් ඇවිල්ලා කැනඩාවට ආවට පස්සේ මොකද ගමන් මහන්සිය ඊළඟට ජෙට් ලැග් ඔක්කොම තියෙන නිසා අපි නිවාඩු දවස් 3ක් වැඩිපුර දාලා තමයි ආපහු ලංකාවට කැනඩාවට ආවේ. ඒ ඇවිල්ලා දවස් 3ක් විතර රෙස්ට් කරලා ඊට පස්සේ වැඩ කරන්න, එතකොට ඉස්කෝලේ යන්න, මේ දේවල් කරන්න පටන් ගත්තා. ඒ පටන් ගත්තට ආයි නිවාඩු එනෝනේ හැමදෙන් දවස් 5 තමයි අපි තුන්දෙනාම හස්බන්ඩ්ුයි මමයි දවස් 5 වැඩ. එතකොට චූටියා ඉස්කෝලේ යන්නේ සතිය දවස් 5. ඉතින් සෙනසුරාදා ඉරිදා එනකොට අපි තුන්දෙනා විතරනේ ගෙදර. ඉතින් එහෙම වුණාම ඇත්තටම හරිම පාළුයි. මොකද පහුගිය දවස් ටිකේම කට්ටියත් එකට ඉඳලා ගෙදර ඉන්න හැත්තරම දුකයි, කම්මැලි, පාළුයි, මොකද්දෝ අමුතු සාංකාවක්. ඉතින් ඒ නිසා අපි හිතුවා ඔන්න ඔය කොහේ හරි ගිහින් එමුයි කියලා. ලොකු ප්ලෑන් එකක් නැහැ. උදේ නැගිටලා ගෙදර කට්ටියට කෝල් කරා. හස්බන්ඩ්ගේ අම්මලාට තාත්තලාට ගෙදර කට්ටියට කතා කරා. ඊට උත්තර අපේ ගෙදර කට්ටියට කතා කරලා ඊට පස්සේ අපි හිතුවා අනේ දැන් කම්මැලි ගෙදර ඉන්න බෑ. මොකද මේ සතියේ ලොන් වීකෙන්ඩ් එකකුත් එක්ක සඳදාත් නිවාඩුව. ඒ නිසා අපි හිතුවා ඔන්න 11ට විතර ඇති වෙලාව. ඔන්න කොහේ හරි යමු කියලා. ඊට පස්සේ ඉතින් බැලුවහම අපි ගියපු නැති පැත්තක් තියෙනවා. ඒ පැත්තට යමු කියලා. මේක ඇත්තටම කැනඩාවේ එක කොනක්. ඉතින් මම ඔයගලන් එක්කන් යන්නම්. මම වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. ඔන්නෝම තමයි අපි ගෙදරින් එළියට පිටත් උනේ. ඉතින් අපි අර තියෙනවා පුංචි කරත්තයක්. ওই කරත්තර තමයි සියලුම බඩු බාහිර ආදී ඔබා ගන්නෙ. අපි යන පැත්තේ මම එතන සර්ච් කරාම කන්න බොන්න ගන්න තැනක් ඒ විස්තර මට මුකුත් පෙන්නුවේ නැති නිසා මම කෝකටත් ඒ ගැන විශ්වාසයක් නැහැ. කියන අපි හිතෙන්ට ගියාට පස්සේ කැම බීම ගන්න තැනක් මොනාවත් නැත්නම් අපිට බඩගිනින් ඉන්න බෑනේ. ඉතින් ඒ නිසා මම කැම ලෑස්ති කරගත්තා දවල්ට. සහ පොඩි ස්නැක් කීපයක් ගත්තා. බොන්න වතුර, එතකොට රිෆ්‍රෙෂ් වෙන්න මොන හරි ජූස්, ඒ වගේ දේවල් ගත්තා. ඉතින් එහෙම අරගෙන තව චිප්ස් වගේ දෙයක් මට ගන්න බැරි වුණ නිසා මම අපි ගෙදරින් එළියට පිටත් වුණ ගමන් තියෙනවා සුපර් මාකට් එකක්, මෙට්‍රෝ. ඉතින් සුපර් මාකට් එකට ගිහිල්ලා චිප්ස් පැකට් එකකුත් ගත්තා. ඇත්තම කතාව කිව්වොත් මෙට්‍රෝ එකට ගියේ චිප්ස් ගන්නම නෙමෙයි. අපේ පුතාට සාමාන්‍යයෙන් කොහේ හරි දුර ගමනක් යනකොට හැම වෙලාවෙම නෙමෙයි, සමහර වෙලාවට පොඩි ඔක්කාරයක් වමනයක් වගේ එකක් එනවා. ඉතින් ඒ නිසා අපි ළඟ shopping bags තිබුණ නැහැ. ඉතින් shopping bags ටිකක් ගන්න තමයි ඇත්තටම මෙට්‍රෝ එකට ගියේ. ඒ අතරේ මම chips bag එකකුත් ගත්තා. ඊළඟට සුපුරුදු පරිදි ජාතික පානය ගන්න ටිම් හෝටන්ස් එකෙන් නැවැත්තුවා. අපි දෙන්න මමයි පුතයි අයිස් කැප් දෙකක් ගත්තා. කියන්නේ කෝල්ඩ් බෙවරේජ් දෙකක්. හස්බන්ඩ් දැන් අද ඇත්තටම එළිය හරි ලස්සනයි, රස්නෙයි. ඒ වුණත් හස්බන්ඩ් ඉතින් හොට් බෙවරේජ් එකක් තමයි ගත්තේ. ඉතින් අහුවම කියනවා එයා ඉතින් කොහොමත් හොට්ලු, ඒ නිසා එයා හොට්ලු බොන්නේ. ඉතින් ඔයගොල්ලෝ කියන්නකෝ එයා හොට්ද නැද්ද කියලා. ඉතින් ඔන්නෝම තමයි අපේ ගමන යන්න පිටත් උනේ. මේ ගමනට පැය 2ක විතර කාලයක් යනවා අපිට ඒ අදාළ තැනට යන්න. ඉතින් ජනා කියන පැත්ත පහු කරලා අපි දැන් මේ ඉන්නේ ටිකක්
සෙනග අඩු පැත්තක. දැන් මෙහි එක එක කමියුනිටිස් තියෙනවානේ. ඉතින් මේ BC පැත්තෙන් චුට්ටක් බැහැර වෙලා එතනින් එහාට ටිකක් සෙනග අඩු පැත්තක් තමයි අපි මේ පාස් කරන්නේ. කියන්නේ වැඩිපුරම ඕගොල්ලෝ වීඩියෝ එකේ ඉස්සරහට බැලුවොත් ගොඩාක් තියෙන්නේ වගා කරන්න හදපු ඉඩම් ඔයගලන්ට දෙපැත්තේ පෙනේ. එක්ක වගා කරලා දැනටත් එක්ක වගා කරන්න පොළව සකස් කරලා ඔයාලට මේ පේනවා වගේ. ඉතින් මේ පැතිවල ඇත්තටම ගොඩාක් සෙනග අඩුයි. පිරිස අඩුයි. ගොඩාක් තියෙන්නේ වගාවෙමු. ඉතින් හරි ලස්සනයි, හරි නිදහස්, නිස්කලංකයි. අපි ඉතින් වටපිට සුන්දරත්වය බල බල ඉස්සරහට ගමන පිටත් වුණා. මාර්තු මාසෙත් අග වෙනකන් හිම වැටුණට මොකද මේ වෙනකොටත් වගාබිම් ගොඩාක් ඒවා නැවත වගා කරන්න ලෑස්ති කරලත් සූදානම් කරලත් ඉවරයි. ඉතින් මේ රටේ අපිට හම්බ වෙන අවුවෙන් මේ රටේ ඉන්න ගොවියෝ උපරිම ප්‍රයෝජන ගන්නවා. මම දන්න විදියට සමහර වගාවන් සමහර එළවලු පළතුරු බීජ වර්ග මේගොල්ලෝ එකම ඉඩමේ දෙවතාවක්, ඒ කියන්නේ කන්න දෙකකට වගා කරනවා. විශේෂයෙන් බඩේරිඟු වගේ වගාවල් දෙවතාවක් ඒගොල්ලෝ මේ පුංචි කාලය ඇතුළත, ඒ කියන්නේ සමය කියන්නේ මේ හැමදේම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අප්‍රේල් මාසේ ඉඳලා සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ දක්වා කාලය ඇතුළත තමයි ඒගොල්ලන්ට වගාවල් කරන්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත ඒගොල්ලෝ ඒ එකම වගා බිමේ දෙවතාවක් කන්න දෙකක් වගා කරනවා මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඔය අතරේ අපේ චූටි බට්ටට සීතලක් අල්ලලා එකපාරට. ඉතින් මම බැහැලා ගිහිල්ලා යාට පිටිපස්සේ බ්ලැන්කට් එකක් තිබුණා, චූටි බ්ලැන්කට් එකක්. මං ඉතින් ඊට පස්සේ ඔන්න ඒක අරගෙන දුන්නා. අරගෙන දීලා අපි නැවතත් ගමන යන්න පිටත් වුණා. පැය දෙකක විතර ගමනක්නේ. ඉතින් යනවා ඉවරයක් නෑ වගේ නේද? කොහොම හරි අපි ඉතින් කතා කර ඔන්න ඔහොම ඉස්සරහට යනකොට මේ බලන්නකො මට මොනවද හම්බුනේ කියලා. ඉතින් පාර දෙපැත්තෙම මෙන්න මේ විදියට කැනෝලා මල් පිරීලා. ඉතින් මං හිතන්නේ මේගොල්ලෝ මේ පැත්තට යනකොට මේ තියෙන්නේ කැනෝලා ෆාමින් ඒරියා එකක්. කැනෝලා අපි ඇත්තටම මොනවටද පාවිච්චි කරන්නේ? අපි කැනෝලා ගන්නේ තෙල් හදන්න. මේ රටේ විශේෂයෙන් තෙල් අපි කැනෝලා ඔයිල් හරියට පාවිච්චි කරනවා. ඉතින් යන්තම් හස්බන්ඩ්ට කියලා කැනෝලා ෆාම් එකක් අයිනෙන් වාහනේ නවත්ත ගත්තට මොකද මේ දණ්ඩෙන් එහා පැත්තට යන්න මට ටිකක් බයයි. තනියෙන් එකක්, අනිත් එක සත්තු ඉන්නවද දන්නෙත් නෑ. අනිත් එක එහෙම යන්න පර්මිෂන් එක නේ ඒගොල්ලන් යන්න දෙනවද, අවසරයක් දෙනවද නැද්ද දන්නෙත් නැහැනේ. ඉතින් ඒ නිසා ඔන්න එතනින් යන්නත් හදලා ආය හස්බන්ඩ් කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ නිසා යන්න එපා කියලා. ඉතින් ඔන්න ඉතින් යන්න නැතුව ආපහු ආවා. ඊට පස්සේ දිගටම එතනින් පස්සේ දිගටම මේ විදියට කැනෝලා මල් යායවල් දකින්න හම්බුණා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඒ වගේම හරිම සුවඳයි. හරි අමෝතු සුවඳක් කැනෝලා මල් වල තියෙන්නේ. ඉතින් නවත්තන්නත් බැලුවා එක පාරක් එක තැනක. එතන බෝඩ් එකක් ගහලා තිබ්බා ප්‍රයිවට් ප්‍රොපර්ටි කියලා. ඉතින්
නවත්තලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම. ඒ නිසා අපි කැනෝලා මල්වල ලස්සන ඇස් දෙකෙන් විඳගෙන අපේ ගමනේ යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි ආවේ පොයින්ට් පීලි නැෂනල් පාර්ක් එකට. පොයින්ට් පීලි කියලා කියන්නේ කැනඩාවේ සදර්න් පැත්තේ කෙරවලටම තියෙන පොයින්ට් එක. ඉතින් වැඩේ කියන්නේ නැෂනල් පාර්ක් එක ළඟටම ආවට පස්සේ එතන පොලිස් කාර් එකක් තිබුණා. එතනින් ඒගොල්ලෝ අපිව නැෂනල් පාර්ක් එක පැත්තට නෙවෙයි අනිත් පැත්තට දාන්න කියලා කිව්වා වාහනේ. මොකද ලොකු පෝලිමක් පාර්ක් එක පැත්තට තියෙන නිසා. ඉතින් මං හිතන්නේ අද ලෝන් වීකෙන්ඩ් එක නිසා ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට බලන්න මේ නැෂනල් පාර්ක් එකට. හැබැයි පෝලිම තිබුණාට කිලෝමීටර් 1.5-2 විතර අපිට එන්ට්‍රන්ස් එක ළඟට යන්න මං හිතන්නේ විනාඩි 15ක් 20ක් විතර යන්න ඇති. එතනින් එහාට එහෙම ලොකු සෙනගක් ලොකු ට්‍රැෆික් එකක් නම් දෙයියනේ කියලා තිබුණේ නැහැ. ඉතින් හරීම ලස්සනයි. දෙපැත්තෙම ගස් පිරීලා ඔයගලන්ට පේනවා වගේ ටික ටික ඇතුළට යන්න ඔන්න ටික ටික සෙනග ඉන්නවා. නමුත් ඉතින් ලොකු තද බදයක් නැහැ. ඊට පස්සේ අපි වාහනේ නවත්තලා මෙන්න මේ ආයෙත් මේ කියුව් එකට එකතු වුණා. මොකද වාහනේ නවත්තලත් තව කිලෝමීටර් 1.5ක් හෝ 2ක් දුර අපිට යන්න තියෙනවා පොයින්ට් පීලි එකට. ඉතින් මෙන්න මේ වගේ ෂටල් සර්විස් එකක් ඒගොල්ලන් නැෂනල් පාර්ක් එක ඇතුලේ දීලා තියෙනවා අපිට. ඒක ෆ්‍රී සර්විස් එකක්. ඒගොල්ලන් සැරින් සැරේ මෙන්න මේ වගේ වෙහිකල් එකක් එනවා ෂටල් එකක්. අපිට ඒක නැගලා ඒ අදාළ තැනට යන්න පුළුවන්. ඉතින් කියුව් එකේ හිටපු කට්ටිය ඔක්කොම මේ වාහනේට ගොඩ වුණා. මොකද අපි හැමෝම ආවේ ඉතින් පොයින්ට් පීලි බලන්නනේ. ඉතින් අපිත් ඔන්න මෙන්න මේ ෂටල් එකට ගොඩ වුණා. ඉතින් ෂටල් සර්විස් එකෙන් අපි තව කිලෝමීටර් 1.5-2ක් වගේ දුරට ඒගොල්ලන් අපිව ෂටල් සර්විස් එකේ පොයින්ට් පීලි එක කිට්ටුවටම අරගෙන ගියා. ඉතින් ඇත්තටම ෂටල් එක තිබිච්ච එක ලොකු දෙයක්. මොකද එදා ටිකක් රස්නෙත් නිසා පයින් යන්න ගියා නම් හොඳටම මහන්සි. ඉතින් ඒ නිසා මේක තිබිච්ච එක හරිය වටිනවා. ඉතින් මේ ලස්සන වාහනේ ඉඳගෙන වටපිටාවේ ලස්සනත් බල අපි චුට්ට ඉස්සරහට ඇදමින් හිටියා. වටපිටාව හරීම ලස්සනයි. මහා ඝන කැලෑවක්, ගස් වැවිලා රූස්ස ගස් වැවිලා දෙපැත්තෙම. ඉතින් ඒවත් බල අපි ටික ටික ඉස්සරහට ඇදුනා. ඉතින් මේ නැෂනල් පාර්ක් එක ඇතුලේ අපිට දැනගන්න ලැබුණා කැම්පින් සයිට්ස් උත් තියෙනවා කියලා. ඉතින් ඒවට නම් අපි ඇත්තටම වෙනම බුක් කරලා රිසර්ව් කරලා එන්න ඕනේ. අවාසනාවකට අපේ මහත්තයා නම් ওই කැම්පින් වැඩවලට එච්චර කැමති නැහැ. අනේ මන්ද මොකක්ද හේතුව කියන්නේ? කොහොම හරි එහෙම අර කැම්පින් සයිට් එකක රැයක් එළි වෙනකන් ගත කරන එකට එයා ටිකක් අකමැතියි. අකමැතිද? අනේ මන්දා. හැබැයි ඉතින් මං කොහොම හරි එයාව
කැමති කරව ගන්න ඕනේ කැම්පින් යන්න දවසක. මොකද ඒකත් විශේෂ අත්දැකීමක්නේ. අපිටත් වඩා ඇත්තටම පුතාට. ඉතින් ඒ නිසා කොහොම හරි ආව කැමති කරගෙන මේ සමයේකී කොහේ හරි යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු. ඔන්න ඉතින් ෂටල් සර්විස් එක නැවැත්තුවා. ඒ කියන්නේ අපි අදාළ තැනට ආවා කියලා අපි හිතුවට ඇත්තටම අනේ තවත් කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනවා. ඉතින් පොයින්ට් පීලි කියන්නේ ලොකු වෙරළ තීරයක්. ඒ කියන්නේ දෙපැත්තෙම මුහුද තියෙනවා. අපි වෙරළ තීරයක් දිගේ ඉස්සරහට යන්න තියෙන. ඉතින් ඇත්තටම පොයින්ට් එකක් කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ වාහනයක යන්න පුළුවන් වෙරළක් නෙවෙයිනේ. ඉතින් කොහොම හරි ඔන්න එතෙන්ට ගිහිල්ලා එතන පොඩි නෙමෙයි ඇත්තටම. එතන ලොකු ටවර් එකක් තියෙනවා. ඒකේ තමයි පොයින්ට් පීලි ගැන විස්තර තිබුණේ. කියන්නේ පොයින්ට් පීලි ගොඩාක් ප්‍රසිද්ධයි. මෙතන සංචාරක කුරුල්ලෝ එනවලු. ගොඩාක් ෆොටෝග්‍රැෆර්ස්ලා එහෙම එනවා මෙතෙන්ට මේ කුරුල්ලන්ව ෆොටෝග්‍රැෆි කරන්න. මේ සත්තුන්ව ෆොටෝග්‍රැෆි කරන්න. ඉතින් ඒ සම්බන්ධ විස්තර, එතකොට පොයින්ට් පීලි එක ගැන විස්තර සහ මේ වටපිටාව හරිම ලස්සනට විඳ ගන්න බලා ගන්න පුළුවන් අපිට මේ ටවර් එක උඩට නැග්ගාම. මට ඇත්තටම මේ ටවර් එකට මොකද්ද කියන්නේ කියලා නම් මට හරියටම මතක නැහැ. කොහොම නමුත් ඉතින් අපි උඩටම නැග්ගා. බබා නම් ඇත්තටම චුරුචුරු ගගා නැග්ගේ. මොකද එයා ටිකක් උස තැන් වලට අපි එදා තමයි දැනගත්තේ එයා මෙහෙම උස තැන් වලට බයයි කියලා. සහ එයාට ඇත්තටම යන්න ඕන වෙලා තිබි බීච් එකට. කියන වතුර පා ගන්න, නාන්න, සෙල්ලම් කරන්න, ඒව කරන්න. ඉතින් මේ අනිත් අමතර වැඩවලට එයා එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. නමුත් ඉතින් ගමන ආවහම ඒවත් අපි බලා ගන්න ඕනනේ. ඉතින් ඒ නිසා එයාවත් බොහොම අමාරුවෙන් කැමති කරගෙන අපි ටවර් එකත් උඩටම නැග්ගා. ඉතින් උඩට නැගලා මේ බැලුවාම වටපිටාව හරිම ලස්සනයි. ඔයාලට ඈතින් පේන්නේ ඔය පොයින්ට් එක. කියන පොයින්ට් පීලිවල ඔය පේන දර්ශනය තමයි ඔයාලට පේන්නේ. මම ඔයගලන්ව තව අරගෙන යනවනේ ඉස්සරහට. ඉතින් එතකොට බලන්න පුළුවන් බීච් එක. බීච් එක දෙපැත්තෙන් මුහුද තියෙන විදිහ. වතුරත් හරිම ලස්සනයි, නිල් පාටයි. ඉතින් මෙතන ටිකක් වෙලා අපි ඉඳලා අපි ඊට පස්සේ පොයින්ට් පීලි බලන්න යන්න පිටත් වුණා. ඔන්න ඉතින් පැය 3:00ක විතර ගමනකට පස්සේ අපි පොයින්ට් පීලි වලට ආවා. ඔයාලට පේනවනේ දැන් මේ දෙපැත්තෙම මුහුද මැද්දෙන් වෙරළ තීරයක් තියෙනවා. ඉතින් තවත් මං හිතන්නේ පේන විදිහට නම් තව කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනවා. නමුත් ඉතින් අපිට දැන් ගමනාන්තය පේනවනේ. ඒ නිසා ටිකක් එක්සයිටඩ්. සරපොත් ගලවගෙන මේ වැල්ලත් පාගගෙන අපි චුට්ට ඉස්සරහට ගියා. Look. Where did I put this? In my pocket. I'll find more. ඔයාලා දැන් මේ බලනවා ඇතිනේ මේ මොකක්ද මේ පොලිම කියලා. හරියට දන්සල් පොලිමක් වගේ. මෙතන ඇත්තටම මේ පොලිම පොයින්ට් පීලි වල ෆොටෝග්‍රැෆි පොලිම. ඒ කියන්නේ පොයින්ට් පීලි කියන්නේ හරි චූටි තැනක්නේ. දැන් මේ වටේම මුහුද තියෙනවා. මේ තුඩුව කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ලොකු කට්ටියකට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. ඉතින් මේ ආපු කට්ටිය පොලිමක් හැදිලා කට්ටියගේ ෆොටෝස් ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ කොහොමද මම ඒක කියන්නේ? දැන් පොලිමේ ඉන්නවා. පොලිමේ ඉස්සරහම ඉන්න කෙනා අතන තුඩුවට යනවා. පිටිපස්සේ ඉන්න කට්ටිය අරගොල්ලන්ගේ ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ ඊළඟ සෙට් එක යනවා. ඊට පස්සේ ඒ සෙට් එකේ ෆොටෝ එක පිටිපස්සේ ඉන්න කට්ටිය ගන්නවා. ওই විදිහට ලොකු ෆෝල්මක් තිබුණා. දැන් ඔය මේ පේන්නේ. දැන් මේ පිටිපස්සේ හිටපු ගේස්ලා ඒගොල්ලන්ගේ අරගොල්ලන්ගේ ෆොටෝස් ගන්නවා.
ඒ වගේම තමයි දැන් අපි ඊට පස්සේ මේ ඉස්සරහ හිටපු දෙන්නගේ ෆොටෝස් අරන් දුන්නා. ඊළඟට අපේ ෆොටෝස් අපිට පිටිපස්සේ හිටපු ෆැමිලි එක අරන් දුන්නා. ඉතින් ඔන්න ඔහොම තමයි. මෙන්න මේක තමයි පොයින්ට් පීලි කියලා කියන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපි තුන්දෙනා ගත්ත ෆොටෝ එක. හපොයි. තව සෑහෙන දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. ඊට පස්සේ ආයේ ෂටල් එකෙත් යන්න තියෙනවා නේ. පුතා එන්න. දැන් නම් ඉතින් තුන් දෙනාටම හොඳ ගණන් මහන්සි කකුලුත් රිදෙනවා බඩත් ගිනි. හැබැයි ඉතින් වාසනාවකට අපිට ඉක්මනට ෂටල් සර්විස් එකක් හම්බුණා අපහු යන්න. ඉතින් තුන් දෙනාත් එක්ක දනි පනි ගාලා ටක් ගාලා මේ ෂටල් සර්විස් එකට නැග්ගා. මොකද හොඳටම බඩගින්නේ හිටියේ. ඉතින් ෂටල් එකෙන් බැහැලා අපි එතනම තිබුණු පුංචි ටේබල් එකක් පිරිසිදු කරගෙන මායි පුතයි ඒක පිරිසිදු කරගන්නකම් තාත්තා වාහනේට ගිහිල්ලා කෑම ටිකයි වතුරයි ඒ ටික අරගෙන ආවා. ඉතින් ඇත්තටම තුන්දෙනාම යකෙක් කන්න බඩගින්නෙන් හිටියේ. මං එදා හදාගෙන ආවේ කහ බත් එකකුයි අල තෙල් දාලා පරිප්පුයි චිකනුයි සලාද කොලයි බිත්තරේකුයි. ඉතින් මේ මෙනු එකත් හොඳට ගැලපුණා. ඊට පස්සේ ඉතින් තුන්දෙනාත් එක්ක හොඳට වෙලාව අරගෙන කෑම ටික නිදහසේ කෑවා. වීඩියෝ එකේ නම් ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. ඒකයි ඔය දඩිපිටි ගාලා කාගෙන යනවා වගේ පේන්නේ. හැබැයි එහෙම නෑ. තුන්දෙනාත් එක්ක හොඳට වෙලා අරගෙන නිදහසේ ඉඳගෙන කෑම ටික කෑවා. We're not going home? Yeah. We're going to the beach? With sand? With a lot of sand? Yeah! And I'm so excited. දැන් තියෙන්නේ අද දවසේ ප්‍රධාන රාජකාරිය. අපි දෙන්නා පොයින්ට් පීලි බලන්න ආවට බබාට නම් ඇත්තටම ඕන උනේ බීච් යන්න. බීච් ගිහිල්ලා වතුරේ නටන්න, සෙල්ලම් කරන්න. ඉතින් ආපු වෙලාවේ ඉඳලා එයා කෑ ගැහුවේ කීයටද යන්නේ? දැන් යනවද කියලා. ඉතින් කෑම කාලා චුට්ටක් වෙලා ඉඳලා අපි නැෂනල් පාක් එක ඇතුළෙම අපිට බීච් එකකට යන්න පුළුවන් තැනකින් වාහනේ නවත්ත ගත්තා. වතුරට බහින්න කියලා ලෑස්ති වෙලා ආවට මොකද වතුර සීතලයි. ඉතින් ඒ නිසා අපි වතුරට නම් බැස්සේ නෑ. පුතා නම් චුට්ටක් විතර වතුරේ සෙල්ලම් කරා ලොකුවට දෙමින් නැතුව. හැබැයි අපි දෙන්න නම් ඇත්තටම වතුරට බැස්සේ නෑ. මොකද වතුර සීතල නිසා. ඒ වුණාට ඉතින් බීච් එකට වෙලා තුන්දෙනාත් එක්ක ඉඳගෙන සෙල්ලම් කරලා වැලි මාලිගා හදලා අපි හවස් වරුව ලස්සනට ගත කරා. Wow! Oh my goodness!
පැය 2ක් විතර මුහුදු වෙරළට වෙලා ඉඳලා ඔන්න ඉතින් අපි ආපහු එන්න පිටත් වුණා. මොකද ගෙදරින්නත් තව පැය 2ක් විතර යනවනේ. ඉතින් ඒ නිසා ඉර බහිනවා බලන්න ආස වුණත් එච්චර වෙලා අපි රැඳුනේ නැහැ. මොකද චුට්ට සීතල වෙන්නත් ගත්තා. ඉතින් රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනනේ. ඒ නිසා ඉර බැහැගෙන යනවා වාහනේ ඉඳන්ම බලමු කියලා අපි අපිට එන්න පිටත් වුණා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් තවත් ලස්සන දවසකින් ඕගොල්ලන්ව හම්බ වෙන්න එන්න. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. Me, my little world.